නාමල්ගේ නීතිඥභාවය ගැන සොයන්නයි CIDට නියෝගයක් කියලා තමයි සඳහන් කරලා තිබෙන්නේ. නීති විද්‍යාල විභාගයේදී වංචා කර ඇද්දැයි සෙවීමට නීති විද්‍යාලයේ ලේඛන පරීක්ෂා කිරීමට අවසර දීලා තියෙනවා කියලා තමයි සඳහන් කරලා තිබෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීතිඥභාවය ලබා ගැනීම සඳහා නීති විද්‍යාලයේ විභාගයට මුහුණ දීමේදී වංචාවක් කර ඇද්ද ඔහු නීතිඥභාවය ලබාගෙන නැත්තේ වංචනිකාන්දමින්ද යන පිළිබඳ නීති විද්‍යාලයේ ලේඛන පරීක්ෂා කළ බලා අධිකරණයට කරුණු වාර්තා කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය රහස් පොලිසියට ඊයේ දිනේදී නියෝග කළ තිබෙනවා. නීතිඥභාවය ගැනීම සඳහා නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාගයට මුහුණ දීමේදී වංචා කළ අන්දම ඇසින් දුටු සාක්ෂිකරුවෙකු බවකින් සමාජ මාධ්‍ය ඔස්සේ කියන තුෂාර ජයරත්න නැමැත්තාට ප්‍රකාශයක් දෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශයේ දැනුම් දී ඇතැයි නීතිඥභාවය ගැනීම සඳහා නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාගයට මුහුණ දීමේදී වංචාවක් කර ඇද්ද යන පිළිබඳ විමර්ශන කරන්නේ යයිද දැනුම් දෙමින් රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරිය මෙලෙස නියෝග කළා කියලා තමයි අද පුවත්පත තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ. එය සිරස්තලයක් විදිහටයි සඳහන් කරලා තිබෙන්නේ.